නැතුව ඇති. අපිට තියෙනවා දැන් අවුරුද්දට නෑ ගෙවල් වල යන්න අපි දෙන්න කරකාර බැන්දලා නෑ දැන් ගෙවල් වල යන්නත් එපා. අපි ඉස්සෙල්ලම කිරියප්පලා ගෙදර යන්නේ. අපි අරගෙන යමු අලුත් කාලේ විදිහට මෙලිබන් බිස්කට් පැකට් එකක්. මයික් එකට එන්න. මේ ගෑනිට පිස්සුද කොහෙද? බුලත් දිලා බුලත් හුරුල්ලකුත් අරගෙන යනවා. අද කාලේ හැටියට කවුරුනේ බුලත් ගෙනේ ලැජ්ජට පිටිකේ මෙලිබන් බිස්කට් පැකට් එකක් අරගෙන කේක් එකක් උත් එක්ක. හරියට කරනවා නම් මාත් එක්ක ඉන්නවනම් හරියට චාරිත්‍ර කරන්න පුළුවන්. හරි. ඔයාට ඕන නම් අපි මෙලිබන් බිස්කට් එකක් අරන් යමු. හා. අරකට අරන් යන්න ඕනේ හැබැයි. බුලත් අත. ඔව්. මොනවා කරන්නද ඉතින් එහෙනම් දෙක මරගෙන යන්න. දැන් බුලත් අත දීලා ඔයා කොහොමද කියනකො අපේ කිරියප්පට වදින්න ඉඳලා? කිරියප්පව දැක්ක ගමන් මම කොහොමද කළා? මුදයක් එක්කුණාට වඳින්නවත් උගන්නලා නැනේ අම්මලා තාත්තා. අයියෝ දැන් දැකලා නැද්ද ඕන තරම් ඉස්කෝලේ යන ළම ගුරුවරයව දැක්ක ගමන් ඔන්න ඔහම කළා නැතිය. හරි ඒ විදිය හරිද? අන්දම. ඔව් එහෙමනේ වඳින්න. අහලා තියෙනවද පස්සක පිටවල වඳිනවා කියලා? පස්සක පිටවල. මෙන්න මේක පස්ස උඩ සාගෙන වඳින්න. අනේ මට බෑ මේ මිනිහත් එක්ක. ඇයි? මිනිහා නෙවෙයි සෝරි යකා. මං කිව්වනම් ඔකම පොඩි යකින්. දැන් තමයි තේරෙන්නේ අපේ මහන්නේ පස්සක පිටවල කියන්නේ පස්ස උඩ දාගෙන වඳිනවා. මේ මූ හරියන්නේ නැහැ. අයියෝ පස්ස උඩ දාගෙන වඳින්න කිව්වේ. මෙහෙම වඳිනවා. පස්සක පිටවල කියන්නේ එතන හුලම් වඳිනවා. උලන් වඳින්නත් ඕනෙලු අද. වැලමිටයි, ගණීසයි, නලලයි ඔක්කොම බිම ගාවලා ලස්සනට වඳින්න ඕනේ මෙන්න. ඒක තමයි අපේ ළමයි පස්සක පිටවල වඳින්න දන්නේ. ඔන්න බලන්න. ආදර්ශයෙන් මම පස්සක පිටවල වැඳලා පෙන්නනවා. ඒකේ නේද මෙහෙම ධන හිස් දෙක නමලා වැල පිටි දෙක මෙහෙම තියලා නලලක් බිම තියලා කිරියප්පට ඔන්නම වඳිනවා. පුළුවන් නේ. පොඩ්ඩක් කියලා දුන්නම තේරුම් ගන්නවා යා. තමයි එයාකා හරි බුද්ධිමත් යකින් මෙහෙම හිටියා. හරි අපි දැන් යන්නේ. අපි යනවා. අපේ කිරියප්පව බලලා යකෝ එහෙනම් යකෝ බොහොම ස්තුතියි පරිස්සමෙන්